තත්පර 2කමාරක් ඇතුළත F1 කාර් එකේ ටයර් 4ම චේන්ජ් වෙලා සෙටප් එකත් වෙනස් වෙනවා. මේක කොහොමද වෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. මේක තමයි ෆෝමියුලා 1 පිට් ස්ටොප් එක. නැවත මේ වේගය තීරණය කරන පළමු සාධකය වෙන්නේ රේදුරා පිට් ලේන් එකට ඇතුළු වීම කොතරම් හොඳින් කළමනාකරණය කරනවාද කියන එක. සෑම පිට් ලේන් එකකටම උපරිම වේග සීමාවක් තියෙනවා. බොහෝ ට්‍රැක්ස් වල ඒ පැයට කිලෝමීටර් 80ක් හෝ 50ක් පමණ වෙනවා. කාලය ඉතිරි කර ගැනීම සඳහා රියදුරා පිට් ලේන් එකට ඇතුළු වන විට හැකිතරම් ප්‍රමාද වී අන්තිම මොහොතේ තිරිංග දැමීමට උත්සාහ කරනවා. ඒ ලයින් එක පහ වුණාම ස්ටියරින් වීල් එකේ බටන් එකක් ප්‍රෙස් කරනවා. ඊට පස්සේ කායක ඔටෝ ස්පීඩ් ලිමිට් එකට ලොක් වෙනවා. ඊළඟ චැලෙන්ජ් එක තමයි නිවැරදිව ස්ථානගත කිරීම. කායක සෙන්ටිමීටරයක්වත් එහා මෙහා වී නතර වුණොත් මුළු ටීම් එකටම ආයෙත් ඇඩ්ජස්ට් වෙන්න වෙනවා. එවිට කාලය අපතේ යාමක් සිද්ධ වෙනවා. රියදුරට කායක නිවැරදිව ස්ථානගත කිරීමට උපකාරයක් විදියට ඊතලයක් සහිත යාන්ත්‍රික අතක් භාවිත කරන අතර ඉදිරිපස රෝදය හරියට එම ඊතලයට යටින් ස්ථානගත කළ විට පරිපූර්ණ නැවතුම සිද්ධ වෙනවා. කායක නතර වෙනවත් එක්කම ඉදිරිපස ජැක් ඔපරේටර් විසින් කාර් එක ඔසවනු ලබනවා. ඊට පස්සේ පිටුපස ජැක් එකත් ඔසවනු ලබනවා. දෙපැත්තෙන් ස්ටේබලයිසර්ස්ලා දෙන්නේ කායක ස්ථාවර කරලා තබා ගන්නවා. එක ටයර් එකකට 3 දෙනා බැගින් ටයර්ස් චේන්ජ් කරන්න 12 දෙනෙක් ඉන්නවා. වීල් ගන් එක තියෙන කෙනා කලින්ම ටාගට් එක ට්‍රැක් කරගෙන ඉන්නවා. F1 ටයරය නෝමල් කාර්ස් වල වගේ බෝල්ට්ස් 5කින් නෙවෙයි සවි කරලා තියෙන්නේ. එක සිංගල් නට් එකකින් විතරයි. වීල් ගන් එක RPM 15000ක ස්පීඩ් එකකට ස්පින් වෙනවා. මේක කන්ට්‍රෝල් කරන්න පුහුණුවක් නැත්තම් අත කැඩී යාමට තරම් මේ බලය ප්‍රමාණවත් වෙනවා. වීල් ගන් එකේ ඉදිරිපස එහි තත්ත්වභාවය පෙන්වීම සඳහා LED ලයිට් එකක් ඇතුළත් වෙනවා. මේ ප්‍රමාණවත් ලෙස ලිහිල්වීමේදී ලයිට් එක සුදු පාට වෙනවා. ඊට පස්සේ පරණ ටයර් එක ඉවත් කරලා අලුත් ටයර් එකක් රීප්ලේස් කරනවා. වීල් ගන් එකේ LED ලයිට් එක ලිහිල්ව ඇති විට සුදු පාට අතර තද වෙන්න නිල් පාට වෙනවා. ප්‍රමාණවත් පරිදි තද වූ විට ඒ කොළ පාට වෙනවා. කොළ පාට වුණාට පස්සේ ගන්මෑන් බටන් එකක් ප්‍රෙස් කරනවා. ඊට පස්සේ ඔවුන්ගේ කාර්යය අවසන් වෙනවා. රියදුරු මේ අතරතුර ක්‍රූ එක දිහා බලන්නේ නැහැ. ඔහු ෆෝකස් කරන්නේ ඉස්සරහා තියෙන ට්‍රැෆික් ලයිට් එකට. ක්‍රූ එකේ හැමෝම ඩන් සිග්නල් එක දෙනකම් ලයිට් එක රතු පාටයි. අවසානයේදී සියල්ල සැලැස්මට අනුව සිදු වූ විට සහ පිටවීම අවහිර කරන්න වෙනත් මෝටර් රථ නොමැතිව පිට් ලේන් එක පැහැදිලි වූ විට කාර්ය මණ්ඩල ප්‍රධානියා විසින් බොත්තම ඔබනවා. එවිට රතු ලයිට් එක කොළ පාට වෙනවා. ඒත් එක්කම කායක ලෝන්ච් වෙනවා. මේ සම්පූර්ණ ප්‍රොසෙස් එකම තත්පර 2කමාරක් ඇතුළත සිද්ධ වෙනවා. ස්පීඩ් එක විතරක් නෙමෙයි මේක සම්පූර්ණ පර්ෆෙක්ට් ටයිම් එකකට කරන ටීම් වර්ක් එකක්. තවත් මේ වගේ වීඩියෝස් බලන්න සෙට් වෙලා ඉන්න.